Hello guys, me Ravi is here. ඉතින් කොහමද කට්ටියටම සන්තෝෂයෙන් ඉන්නනේ හැමෝම. සාදරයෙන් පිළිගන්නවා guys මගේ අලුත් වීඩියෝ එකකට කට්ටියවම. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe පාරක් එහෙම දාලා ගැම්මක් අල්ලා ගන්න නේද? එතකොට guys මේ තියෙන්නේ මගේ Facebook group එක. මේකට දෙන්න join වෙන්න. මට හැමදාම කියන්න තියෙන එක මේකට join වෙන්න කියලා තමයි. මේක members ලා 205ක් ඉන්නවා. ඔයත් join වෙන්න. එතකොට මේක තවත් වැඩි වෙනවා. නියමයි ගැම්මක් තමයි. Okay guys එහෙනම් මේ වීඩියෝ එක අපි පටන් ගමු. පොඩි දෙයක් කියන්න තියෙනවා මචංලා. මම මේ YouTube දාන හරි මම Facebook දාන හරි මම TikTok දාන හරි වීඩියෝස් තියනවානේ. ඒ වගේ මම review කරන වීඩියෝ තියනවානේ මචං. ඒවා මම ගන්නේ මෙන්න මේ Facebook group එක. මගේ group එකෙන් එහෙම නැත්තම් තව Facebook එකේ group තියනවානේ. අන්නේ group වලින් තමයි මම මේව ගන්නෙ. ඉතින් මේ කට්ටිය දාව public කරපුවා තමයි මම ගන්නෙ. මොකද නැත්තම් උඹේ phone එකෙන් මම දාන්නේ නැහැ නේ ඇවිල්ලා. උඹේ වීඩියෝ එකක් හරිද? උඹලයි public කරපු එකක් තමයි මම ගන්නෙ. හරිද මචං? මේ ළඟදී මේ පොඩි සිද්ධියක් වුණා. ඒ නිසායි මම මේක මතක් කරන්නේ. ඔයාලා දාන ඒවා තමයි මම මේ review කරන්නේ. යම්කිසි හේතුවක් මත මට දෙයක් අයින් කරන්න උනොත් මම ඒක මානසික පැත්තෙන් බලලා අයින් කරන්නම්. හැබැයි මතක් කරන්න ඕනේ උඹලා දාන එව්ව තමයි අපි මේ review කරන්නේ මචං. උඹලා public කරපුවා. උඹලා TikTok එකේ එහෙම නැත්තම් Facebook එකේ දාලා public කරපුවා තමයි මම මේ අරන් දාන්නේ. නැත්තම් private දාලා ඔයාලගේ phone එකෙන් මම ගත්තේව නෙමෙයි. හරිද? Okay. එහෙනම් මේ වීඩියෝ එක අපි පටන් ගමු. අඩෝ මෝවර බස් වලට එකද මම නටන්නේ. ඒ අර පිටිපස්සේ ඩෙන්ටි කිවුණ බලවක්කෝ. අර පිටිපස්සේ ඩෙන්ටි කිවුණ ඒ ඇන්ටි බල්ලා ඉතින් බොන වගුලක් දෙකෝ මූවී කරන්න කියලා බස් වලට එකේ. මට නම් ජීවිතේටත් ඔයගේ නටන්න බෑ මචං. ඔබ නම් සුපිරියක් බං. පහරක්. ගොඩක් අය මගෙන් හයිෆයි සුප්පට කන්න දෙන වීඩියෝ එකක් ඉල්ලුවා. අපි යන් හයිෆයි සුප්පට කැම දෙන්න. යා. කවුද මේ? මෙහෙම යන්න ඕන මචං. මෙහෙම ගිහිල්ලා හයිෆයි සුප්පා ළඟට එන්න ඕන. මෙන්න මේ ඉන්නේ හයිෆයි සුප්පා. ඇද්දලා රැක්කෑවා. සුප්පා අපි යනවා. බයි. බෙව්වට භාවනං ගාව ගන්න එපා ඈ. මම නන්නේ. මේ මූ තමයි කියන්නේ. ඔයාලා දෙන්න ප්‍රශ්න විසඳගන්න බම්බ ගියා. ජය වේවා. ඕකේ. දකුණට යන්න එපා. උඹ ඉඳී මාළු ලෑල්ලක පණ ගහන මාළුවෙක් වගේ ඈ. අම්මට දකුණ දරුණුයි. නුවරත් දරුණුයි හරිද? අපි කොල්ලෝනේ බං. අපි එකෙක්ටවත් පදිරි වෙන්නේ නැති චරිත. කොල්ලෝ කියන්නේ එකෙක්ටවත් පදිරි වෙන්නේ නැහැ. හරිද? මේ දැන් උඹට හම්බුණානේ ගොඩි ටික. ඈ පාඩුවේ හිටපන් දැන්වත්. දකුණට බනින්න යන්න එපා. වලියක් නේ. සුපිරි. වැල්ලේ කොල්ලෝ සුපිරි. වැල්ලේ කොල්ලොන්ගේ හදවත අහපන්කො හදවත තේරුම් ගනින්කො. වැල්ලේ කොල්ලෝ සුපිරිම කොල්ලෝ ඉන්නේ. වැල්ලේ සුපිරිම කොල්ලෝ ඉන්නේ දකුණේ. හරිද? නුවර කොල්ලොත් අපි එහෙම තමයි. දකුණේ උන් නුවරට આવොත් අපි සලකනවා. මේ පොඩ්ඩයින් මේකේ වලි විතරයිද තියෙන්නේ අද? මරා ගන්නව විතරයි තියෙන්නේ මේකේ. මේ කිසි දෙයකට මගේ සම්බන්ධයක් නැහැ. හරිද? ඔයාලා ප්‍රශ්න විසඳගන්න මම කැපෙනවා. මේක මට බලන්න බෑ. මම නවත්තනවා මේක මෙතෙන්. මේකට මාව ගාවන්න එපා. අපි ගියා. අම්මට වෙන්න දෝරින්න. ලංකාවේ ගර්ල්ස් ලා ගොඩක් වාට මේක නිකන් ෆ්ලෙක්ස් කරන්නේ ෂේප් එකේ තියනවා නිකන් අම්මට සිරියල් නිකන් මේ සීන් මලික් වගේ නෙමෙයි ෂේප් එකේ තියනවා ආදරේ දෙනවා වයස බාධා වන්නේ ස්ප්‍රෙඩිං ලව් ගෝඩිලා මම සිංගල් මොකක්ද බකී කිව්වේ අම්මෝ ඒක කිව්ව මෙලෝ වසරක් ඒකට තීරුණක් දන්නෙත් නෑ බා මං කිව්වනේ දෝනි ලිරික්ස් පාඩම් කරන් එන්න කියලා. දැන් බලන්නකො මේකෙත් ලිරික්ස් වල මතක නෑනේ. කටට නම් දෙන්න පුළුවන් වෙනවා මොකද නෑ. අඩෝ විදෝ මියුසික් සතෙක් වෙන්න එපා මචං. අහිංසක ගෑල් ළමයිට පද හදන්නේ තිරිසනා. කවිකාරියන් සෝං එකට ඩුවෙට් එකක් කරලා බලමුද? හා කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරහේ කෝකිලා මගේ පාඩුවේ යන්ට යනවා අනේ ස්වාමි හෙන්දේ වෙලා කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරහේ කෝකිලා මගේ පාඩුවේ යන්න යනවා අනේ ස්වාමි හෙන්ද
මේක මචං පොඩි අවුල් තැන් සහගත කිහිපයකුත් තියෙනවා සමස්තයක් වශයෙන් පොඩ්ඩක් හොඳයි ඉතින්නේ පොයිස් එක වෙනස් කරලගේ හරිය පොඩ්ඩක් ලල්ලෙකට තිබ්බා මුලහරිය පොඩ්ඩක් සෙට්ටුන්නේ අවුලන්නේ ජය වේවා මචං කටු ගහලා තියෙන්න ඕනේ මං try කරන්නේ එයා ගොඩක් වල් වෙන්න ඕනේ ගහලා තියෙන මේ වල් කොල්ලෙක්ට ඔන්න අවස්ථාවක් තියෙනවා ලස්සන හුරු බුහුටි ගෑල් ළමෙක්ව යාළු කරගන්න. ඔයත් ටැටු එකක් ගහලා තියෙනවා නම් ඔයත් වල් කොල්ලෙක් නම් මේ ගෑල් ළමයව සෙට් කරගන්න. ජය වේවා. ඔයා කාගේවත් ප්ලෑන් එකක කොටසක් වෙන්නේ නැතුව ඔයා ඔයාගේ ජීවිතේ ප්ලෑන් එක ගන්න පටන් ගන්න. එන ගහගන්නේ පුකේ අඩෝයි මේ ළමයට කට්ටිය බයින්නේ. මන් ඇත්තටම දන්නේ නැහැ මචං මේ කවුද කියලා. මන් දන්නේ එකම දේ තමයි මෙයාට කට්ටිය බයිනවා කියන එක. හේතුවක් දන්නේ කොහමරි කවන්නේ මේ සත්තු ඉන්න එපා පවුනේ ළමයා සම්මන් පොඩි කාලේ වට තිබුණ හීන මොනවාද මට තිබුණ හීන මට හිතෙනවා මේ හැමදේම දාලා යන්න කොහොමද ඩාලේ? අපි දෙන්නට කොච්චර වස්තුව තිබුණත් අපිටම කියලා දරුවෙක් නැහැ. ඔයා කැමතිද අපේ ෆැමිලි එකට එකතු වෙන්න? කොහොම හරි අන්තිමට මගේ බිලියන් ගානක වස්තුවට හිමිකාරයෙක් හම්බ වුණා මෙව්වනේ මචං හීන අන්න හීන පොඩි කාලේ නෙමෙයි තවටත් තියෙනවා ඒ වගේ හීන මේ ධනරාජ කියලා ඩයලොග් වීඩියෝ එකක් දාලා තිබ්බනේ අන්නේ ධනරාජට මම මේ වීඩියෝ එක කරන්න පොඩ්ඩක් බලන්න හරිද මේ ඔයා මේ ඇත්තටම මේ මොනවද මේ ගූ කන්න එපා මේවා කාලා බලන්න මේ බලන්න හරිද ඒක හුද්ද කරලා කහ පාට දින මේ හරිද එක හුද්ද කරපන් හරිය මුදර හුද්ද කරපන් එහෙම කටින් හුද්ද කරලා මේ කහපාට තියෙනනේ වැඩි කාව බලහන් මේ එන රසයි බං ගූ කන්න එපා ඊයා රසයිද බං ඒවා ටික් මේවා කාලා බලහන් මාර රහයි බං බැරි සහක් එන්නේ පැනිරහක් එන්නේ නුව මෙයා කියන මේ අබ කන්න කියලා ධනරාජ ඔන්න අබ කන්න ඔයාලා ප්‍රශ්න විසඳ ගන්න මම ගියා ජය වේවා කොහමද ඒ හැකියාව තාත්තා වගේමයි දුවත් දෙමුද හાર્ට් ඇස්සක් goodness මම අමාරුයි දාන ප්‍රශ්නයක් ඕ ප්‍රශ්නයක් මේ මේ කෙල්ල මේ බන්දු සම්බන්ධයෙන් කිව්ව දුවද බා නෑ නේද බොරු නේ කියන්නේ ආ සිරාටම දන්නේ නෑවා හැබැයි මේ කෙල්ලගේ වීඩියෝස් අමාරු අමුතු ලල්ලයක් තියෙනවා අපි ගියා ජය වේවා ජීවිතේ සමනල වයසේ ඔබ දන්නවා ඕලුගල මහත්තයා ගිහිල්ලා මේ සෙව්වන්දිට කෙල්ලේ කියලා කතා කරලා තියෙනවා. නමුත් ඕලුගල මහත්තයාට සුදුසුකම් තිබුණා නම් පැටියෝ කොහොමද කියලා ඇහුණා අන්න මරු. අන්මතුරන් කිරේ ගරුඳ කලාවෙත නනදින් ඔබ අමතන්නේ පායුගේස වෙනවා මා ඔබ වෙතෙනවා ආවාසොයා ආදරේ කොහොමද දන්නව පොලිසිය කතා කරේ පැටියෝ කොහොමද ඔන්නෝම තමයි කතා පොලිසියේ උන්ටියක මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද්ද මොන බම්බුවද ඔහොම නීතිය කියලා දුන්නේ අවේ සීලරතන හාමුදුරුවෝ නම් වෙනම ලෙවල් එකක් මචං සුපිරි මාතල් ටිකක් දෙන්නේ ට්‍රැක්ටරේට ජය වේවා කෙල්ලෝ ඉස්සරහා වැඩ දාන යාළුවා Run. කෙල්ලෝ දෙන්න දිව්වගේ මංකු ඌ හිතුවත් දන්නේ කෙල්ල මල ගනී කියලා දුන්නාම හොද්ද වැඩේ ඔය වගේ උන්ට Hey, guess what I find it in my brother room? ඉන්හෙලයි ගන්නේ He smoked it. Vaping. I punch him today, and I tell my father, I tell my mother he's smoking. I hide this from him. And now, he addiction. He cough. He gah. The whole day he like that. Addiction. 10-year-old addiction. I never seen my life like that.
මල්ලි ඉවරයි මචං ඩෙඩ් මල්ලි කතාව අවසන් අන්න සහෝදරයෝ මං අඩන්න ඇඩෙනවා උඹ බලංගොලන් කාම්බෙන් ඉඩියට මේ මගේ ගෙදර මයි කාමරේ මට ඕන විදිහට උඹ ඉන්න ඕනේ ඕකේ කෑවද අපි මට වෛර කරනවද හිනාවෙන් එපා මචං මේ වගේ සිදුවීම් වලට පොර මොකක් හරි සෑ නවුලකින්නේ පොර බොක්කේම කතා කරන්නේ මට වැඩක් නැහැ ඉතින් ඒක යාගේ ප්‍රශ්නයක් ඒක යා විසඳ ගනි අපි යන් ජය වේවා average conversation between Thor and Odin अरे बाप मीडिया मीडिया बड़ा दे अरे मीडिया वाला दे अरे मीडिया 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 वाला दे बापी मीडिया बापी अरे बाप मीडिया देखो बापी बापी को मीडिया बापी को අඩෝ මනුස්සයන්ට පාඩුව ඉන්න දීපම් බං සත්තු වෙන්නද අර මනුස්සයකින් නාතල්ලයක් ගල්ලාව තිරිසන්නුව කියනේ ආම්මට මේර ඩයිල්ලක නේද සුදු නෝන හයර් එකක් යන්න ඕනලු මෙන්න මෙයාට තක්ගෙඩි පුකවල් වලට නැගලා පුග්ගෙඩි පලන මම තමයි මහ පග්ගෙඩියා ධනරාජ මිස්ටර් හැන්සම් අටෝ සත්තු වගේ උඹලනම් ඒ අයි නම් දැන් එපාවේගෙන ඉන්නේ දැන්ගිලා හොටෙල් එක ළඟ ඉන්නේ ඔබේ ධනගස්වල ගන්නේ හොටෙල් එකේ තියලා ඔව් හොටෙල් එකේ උඩ තට්ටුවට අරන් ගිහලා ගන්න A few moments later මම නන්නේ ඇව්වට මවගා